හරි. දැන් මේ අහන ප්‍රශ්නවලට උත්තරේ මහේෂ් නම් මොන සපත්තුවද උස්සන්නේ? මහේෂ්ගේ සපත්තුව ඉස්සෙන්න ඕන. හරිද? නංගි නම් නංගිගේ සෙරප්පු දෙක උස්සෙන්න. එකක් උස්සන්න. හරිද? අපි බලමු දෙන්නගේ හොඳම ගැළපීම. දෙන්නම අහන ප්‍රශ්නෙට අපි බලමු කොහොමද උත්තරේ දෙන්නේ කියලා. තේරුණාද නැද්ද? ප්‍රශ්නේ මම අහන්නම්. සෙරප්පුවක් දැම්ම අතේ තියාගෙන ඉස්සරහට කොහොම වෙයිද? ඈ? හරි අපි මොකක් කිව්වනේ කලින්? හරි. පළවෙනි ප්‍රශ්නේ. ඇයි හදිස්සි? දැම්ම හනිමූන් යන්න හදිස්සි. ඒ තරම් හදිස්සිද? මහේෂ්? හරි. ඉස්සල්ලාම යාළුවෙක්දී ප්‍රශ්න එකක් නෙනේ. නේ? හරි. කවුද ෆස්ට් මූව් එක ගත්තේ? කවුද ෆස්ට් මූව් එක ගත්තේ? ඉස්සල්ලාම කැමැත්ත ඇහුවේ කවුද? මට කියන්න එපා මේ කට්ටිය බලාගෙන ඉන්නවා කවුද මේවා දැනගන්න කට්ටිය බලන් ඉන්නේ. ඔව්. ඔය ඉතින් තාම ප්‍රශ්නේ තේරලා නැහැ. හරි එක්කෙනෙක් කියනවා මේ නංගි කියලා අනිත් එක්කෙනා කියනවා මනේෂ් කියලා. හරි. පොඩ්ඩක් මේ කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ මතක නැති වෙන්න බෑ. හරි. ඉස්සල්ලාම ආදරේ කිව්වේ කවුද? බලන්න බෑ. ඔයාලා දෙන්න ස්වාධීන උත්තර දෙන්න. හැමදේටම මහේෂ් තමයි මේ නටන. ඈ? දැන් හරි. ඔන්න මම ආයි කියන්නම්කෝ. උත්තරේ ඔයා නම් මහේෂ් නම් ඔයාගේ සපත්තුව තමයි ඔයා උස්සන්න ඕනේ. උත්තරේ නංගි නම් නංගිගේ සපත්තුව තමයි උස්සන්න ඕනේ. හරි. තේරුණාද? තේරුණා නැද්ද? ඔයාගේ සපත්තුව තමයි උස්සන්නේ. එතකොට මෙයාගේ සපත්තුව උස්සන්න. ඇත්ත කියන්න ඕනේ බොරු කියන්න බෑ. හරි. ඔය දෙන්නගේ සම්බන්ධයේදී වැඩිපුරම ආදරණීය කවුද? ඔය දෙන්නගේ සම්බන්ධයේ වැඩිපුරම ආදරණීය කවුද? ආදරණීය නැද්ද? හරි. ඇත්ත කියන්න ඕනේ හරිද? හරි. දැන් ඔයාලා දෙන්න අතර ආගියුමන්ට් එකක් ඇතිලා තියෙනවද? හරි. ඇතිලා තියෙනවන්නේ? හරි. හරි ආගියුමන්ට් එකක් ඇති වෙද්දි ඉස්සල්ලාම සමාව ගන්න කවුද? හරි. හරි මෙන්න අපි දැන් මේ දේවල් කතා නොකර පොඩි වෙන දෙයක් කතා කරමු. ඔය දෙන්නගේ හොඳම ඩාන්සර් කවුද? හරි. ඉස්සරහට දැන් ඔයාලා දෙන්න ප්ලෑන් කරගෙන තියෙනනේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් ප්ලෑන් කරගන්න ඕනේ. එතකොට තමයි සාර්ථක යුග දිවයක් ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. සාර්ථක යුග දිවයක් ගත කරන්න නම් මහේෂ් මේ දේවල් කරන්න ඕනේ. කවුද ගෙදර ක්ලීන් කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන්? හරි. දැන් පොඩි වෙනම ප්‍රශ්නයක් අහන්න යනවා. පළමු හාදුව ඉනිෂියේට් කරේ කවුද? මහේෂ් දෙන්නම අප්පල සන්නාදය දෙන්නේ දෙන්න.
තව පොඩි ප්‍රශ්නයක්. දැන් ඔය දෙන්න කෝල් එකම ගන්නවනේ ආදරය කරන කාලේ පැය ගණන් වර ගණන් කතා බහ කරනවනේ නේ? හරි. එහෙනම් මේ දේවල් කතා බහ කරලා ඇති. නාන්න ගියාම වැඩිම වෙලාවක් යන්නේ කාටද? මරු කැලකිල්ල. හරි. ඔඩියන්ස් එකෙන් එනවා පොඩි ප්‍රශ්නයක්. අපි ඒක දාමු එහෙනම්. කවුද නාන්න හොරම? දෙන්නම නානවද? හරි. තව පොඩි ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ජීවිතය ආදරය කරනකොට ජීවිතේ කසාද බඳලා අපි ඉස්සරහට යනකොට දෙදෙනා අතර රහස් තියාගන්න නැතුව ඉස්සරහට ගියොත් අපේ ජීවිතේ සාර්ථකව ගෙවා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔය දෙන්නගෙන් රහස් තියෙයි කියලා හිතෙන්නේ කාටද? හරි. දෙන්නටම නෑ. ගොඩක් ස්තුතියි. වැඩි වෙලාවක් ගන්න නැහැ. අපහසුතාවයට පත් කරන්නේ නැහැ. අපි සෙෂන් එකකින් මෙතනින් නිමා කරනවා. අපි ඩීජේට බාර දෙනවා. ඉතිරි වැඩ කටයුතු කරගෙන යනවා. ස්තුතියි.